හරි ළමයි. මූලික සටහන් පොත්වල ගැනුම් මුදල් ලැබීම් චලනය මුදල් ගෙවීම් චලනයට පස්සේ ඊළඟට අපිට හම්බ වෙනවා ගැනුම් චලනයයි විකුණුම් චලනයයි. හරියම සරලයි. ගැනුම් චලනය සහ විකුණුම් චලනය. ගැනුම් චලනය ඊට පස්සේ විකුණුම් චලනය. ගැනුම් චැනලයයි විකුණුම් චැනලයයි මේක ගැනුම් චැනලය ලියන්නේ සියලුම ණයට ගැනුම් පොයින්ට් එක විතරයි ඔළුවේ තියෙන්න ඕනි සියලුම ණයට ගැනුම් හැබැයි පොඩි දෙයක්ත් තියෙනවා නැවත විකිණීමේ පරමාර්ථයෙන් කරන සියලුම ණයට ගැනුම් ඔළුවේ තියෙන්න ඕන දේවල් නැවත විකිණීමේ පරමාර්ථයෙන් කරන නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගැනුම් නැවත විකිණීමේ පරමාර්ථයෙන් කරනේවට සරලව මිතින් වචනයක් කියන්න පුළුවන් නැවත විකිණීමේ පරමාර්ථයෙන් කරනේව නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්නේවට කියන්න පුළුවන් සරලම දේ තමයි තොග ණයට ගැනුම් තොග ණයට ගැනුම් නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්න දේවල් වලට පොදුවේ කියන්න පුළුවන් දේ තොග එහෙනම් තොග ණයට ගැනීම තොගයක් ණයට ගත්තොත් ඒක ලියන්නේ ගැනුම් චැනලේ. එතකොට කවුරු හරි කිව්වොත් එහෙම සියලුම ණයට ගැනුම් චැනලේ ලියනවා නෑ ඒක වැරදි. ගැනුම් චැනලේ ලියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් කරන ණයට ගැනුම් විතරයි. සරලවම කියනවා නම් තොග ණයට ගැනීම විතරයි ගැනුම් චැනලේ ලියන්නේ. නැවත විකිණීමේ පරමාර්ථයෙන් කරන ණයට ගැනුම් විතරයි ගැනුම් චැනලේ ලියන්නේ. සරලවම කියනවා මොනවද? තොග ණයට ගැනීම. තොග ණයට ගැනීම. හරි. ලේසි. ලොකු දෙයක් නෑ. මේකට අදාළ මූලාශ්‍රලේඛනය කලින් අපි හදාගත්ත එකකුත් තියෙනවා. මේකට අදාළ මූලාශ්‍රලේඛනය මුදල් ලැබීම මුදල් ගෙවීම තොග ණයට ගැනීම තොග ණයට ගැනීම එතකොට අපි හදන මූලාශ්‍රලේඛනයට කියනවා ගැනුම් ඉන්වොයිසිය නැත්නම් මෙතන නිකම්ම ඉන්වොයිසිය කියලා කියන්නත් පුළුවන් ගැනුම් ඉන්වොයිසිය ගැනුම් ඉන්වොයිසිය දිහා බලාගෙන තමයි අපි හදන්නේ මොකද්ද ගැනුම් ජර්නලය මතක තියාගන්න සියලුම ණයට ගැනුම් මෙහෙම ගැනුම් ජර්නලය ලියන්නේ නැහැ ඒ කියන්නේ ව්‍යාපාරයේ භාවිතය සඳහා මොනවා හරි පරිගණකයක් හරි මොනවා හරි දෙයක් අපි නැත්තම් පරිගණකයක් කාර්යාල ලීබඩු වගේ දෙයක් එහෙම දෙයක් ණයට ගෙනාවා කියලා ඒ දේ ණය පදනමින් ගෙනාවා කියලා ඒක ගැනුම් චේනලේ ලියන්නේ නැහැ. ගැනුම් චේනලේ ලියන නම් ඒක තොගයක් වෙන්න ඕනි. තොගේ කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් මොනවා හරි දෙයක් ණයට ගෙනාවොත් ඒක තමයි ගැනුම් චේනලේ ලියන්නේ. හරි. ගැනුම් චේනලේ සරල දේවල් තියෙන්නේ. දිනය ඉන්වොයිස් අංකයේ තිබුණොත් ඉන්වොයිස් අංකය ගන්න. අර වගේත් මුදල් ලැබීම් ජනේ ලදුපත් අංකය තිබුණොත් ලදුපත් අංකය ගන්න. වවුචර් අංක තිබුණොත් වවුචර් අංක ගන්න. ඒව ලොකු දේවල් නෙමෙයි. වවුචර් අංකයක් දාන එක ලදුපත් අංකයක් දාන එක ඉන්වොයිස් අංකයක් දාන එකට වඩා දේවල් අපි ඉගෙන ගන්න ඕනි. දිනය ඊට පස්සේ ඉන්වොයිස් අංක තිබුණොත් ඉන්වොයිස් අංකය. හරි අපි බහඬ ගන්නවා. බහඬ අපි ගන්නවා. අපි නැවත විකිණීමේ පරමාර්ථයෙන් බහඬ ණයට ගන්නවා. හරිනේ? එතකොට මෙන්න මේ බහඬ ගන්නවා. අපි මේ බහඬ ගන්නකොට බහඬ අපිට දෙනවා. දෙන කෙනාට අපි කියනවා කවුරු කියලාද? සැපයුම් කරු. හරිනේ? සැපයුම් කරු. දැන් මොකද්ද මෙතන වෙන්නේ? දිනය සැපයුම් කරු. හරි. ඊළඟට වටිනාකම VAT මුළු වටිනාකම වටිනාකම VAT මුළු වටිනාකම සැපයුම් කරු අමල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සැපයුම් කරු කමල් වෙන්න පුළුවන් ඕන කෙනෙක්.
හොඳට මතක තියාගන්න මේ වැට් තීරුව ඉතින් එන්නේ වැට් රෙජිස්ටර් වෙච්ච ව්‍යාපාර වලට විතරයි. අනිත් ඒවට එන්නේ නැහැ. ඔයාලා දන්න ඇති වැට් ගිණුම්ගත කරන්නේ වැට් වලට ලියාපදිංචි වෙච්ච කට්ටිය විතරයි. වැට් වල ලියාපදිංචි වෙච්ච නැති කට්ටියට වැට් ගිණුම්ගත කරන්න ඕන නැහැ. හැබැයි ඉතින් අපිට උසස් පෙළ විභාගේ නම් වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක ගණන් දෙන්නේ නැහැ. ඒකෝට ඉතින් ගාණෙන් ඇති වැඩක් ඇත්තෙම නැහැනේ. ඒ හින්දා අපිට වැට් තියෙන ගාණක් තමයි හම්බ වෙන්නේ. හරි. අමල්ගෙන් ගත්ත භාණ්ඩ ටිකේ වටිනාකම අපි හිතමු අමල්ගෙන් ගත්ත භාණ්ඩ ටිකේ වටිනාකම 4300යි. හරි. අමල් වැට් එක එකතු කරලා තිබුණා බිලට 300ක්. මුළු වටිනාකම 4600යි. ඔන්න ඔහම තමයි හැදෙන්නේ. පටල ගන්න යන්න එපා. ඕකට කියනවා ගැනුම් ජර්නලය. පොයින්ට් එක මොකද්ද? තොගණයට ගැනුම් තමයි ගැනුම් ජර්නලය ලියන්නේ. තව විදිහකින් කියනවනම් නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගැනුම් තමයි ගැනුම් ජර්නලයේ ලියන්නේ. මේකත් ඉතින් මේ විදිහට යනවා. කමල්ගෙන් ගත්ත කියන්නකෝ 8000ක බඩු. කමල්ගේ බිලේ වැට් එක තිබුණා කියන්නකෝ 500ක්. මෙතන ගාන 8500යි. මේ සරල උදාහරණ. නිමල් කියලා කෙනෙක් හිටියා කියන්නකෝ. නිමල්ගෙන් භාණ්ඩ ගත්ත රුපියල් 15000යි. වැට් එක 1500යි. ඔක්කොම 16500යි. අන්තිමට මේ ටික ඔක්කොම එකතු කරනවා. හරිනේ. මෙන්න මේ ටික ඔක්කොම එකතු කරනවා. දැන් ඔය නම් අපිට කියන්න පුළුවන්. මෙතන උත්තරේ 300යි. 8යි 4යි 12යි 15යි 25යි 27යි 27300යි 500 300යි 800යි 1500යි 2300යි 300යි මේ දෙකේම එකතුව 27යි 2යි 29යි 29යි 600යි පහයි 10යි 6 10යි එකක් ඉතිරට එක 9 4යි 13යි 19 එකක් ඉතිරි එකක 2යි 29600යි ඔන්න ඔහම අපි එකතු කරනවා. ලේසිනේ. ලොකු දෙයක් නෑ. ඊට පස්සේ බලන්න ගිණුම්ගත කරන්නේ. කොහොමද මේක ගිණුම්ගත කරන්නේ? අපි ණයට බඩු ගත්තා. හරිනේ. අපිට ණයට බහන්න දුන්න සැපයුම් කරු විදිහට. සැපයුම් කරු කියන්නේ ඇත්තටම මේ කාටද? මේ සැපයුම් කරුවන් තමයි ව්‍යාපාරයේ ණය හිමියෝ. මේ සැපයුම් කරුව තමයි ව්‍යාපාරයේ ණය හිමියෝ. මේ තමයි ව්‍යාපාරයේ ණය හිමියෝ. හොඳට මතක තියාගන්න. මේ තමයි ව්‍යාපාරයේ ණය හිමියෝ. එතකොට අපි ණය හිමියන්ට මේ භාණ්ඩ වලට ගෙවන්න තියෙන ඔක්කොම කීයක්ද? රුපියල් 29600ක්. අපි ඒගොල්ලන්ට දෙන්න තියෙනවා 29600ක්. එහෙනම් ණය හිමියන්ට අපි දිවිය යුතුයි. ණය හිමියන්ට අපි ගෙවිය යුතුයි. වගකීමක් අපේ. කීයක්ද? 29600ක්. හැබැයි අපි 29600ක් ගෙවන්නේ තොගේ වෙනුවෙන් 27300යි. වැට් වෙනුවෙන් 2300යි. එහෙනම් මේක වෙන වෙනම ලියන්න ඕනි. එකක් තමයි අපි ණය හිමියන්ට 27300කුත් දෙන්න ඕනි. අපි ණය හිමියන්ට තව 2300කුත් දෙන්න ඕනි. අපි ණය හිමියන්ට 27300ක් දෙන්නේ ගැනුම් වෙනුවෙන්. අපි ණය හිමියන්ට 2300ක් දෙන්නේ වැට් වෙනුවෙන්. එහෙනම් මොකද්ද මේකේ හරිම සරලයි. ගැනුම් ගිණුම හර වෙන්න ඕනි 27300ක්. ගැනුම් ගිණුමක් ගැහුවොත් එහෙම ඒ ගහන ගැනුම් ගිණුම හර වෙන්න ඕනි. ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. ගැනුම් ගිණුම හර වෙන්න ඕනි 27300ක්. මොනම කියලාද? ණය හිමියෝ කියලා. මෙතනට එන්නේ ණය හිමියෝ. ඒ වගේම හදන එකම එක වැට් පාලන ගිණුම. මුදල් ලැබීම් ගෙවීම් ඔක්කොටම එක වැට් පාලන ගිණුමයි. ඒ වැට් පාලන ගිණුමට ඒකට හර වෙන්න ඕනි කීයක්ද? 2300ක්. වැට් ගැන මම වෙනම පාඩමක් අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා. වැට් ගැන මම වෙනම පාඩමක් සම්පූර්ණ පාඩමක් දාන්නම්. වැට් කියන්නේ එහෙම මහලු කතාවක් නෙමෙයි. මෙච්චරයි ගැනුම් චැනලේ තියෙන්නේ. මොනවද මේ? අර දෙකම බැර වුණේ ණය හිමියන්ට හින්දා මේ දෙකේම ඉස්සරහින් ලියවෙන්නේ ණය හිමියෝ කියලා. හරි. ගැනුම් චැනලේ ඔච්චරයි තියෙන්නේ. කාලේ නැස්ස කරන්න එපා. මේ වගේ දේවල් 7 8 පන්ති වල ළමයිනුත් කරනවා. O level ළමයිනුත් කරනවා. ඒ හින්දා මේ O level ළමයින්ට පේන්නේ එහෙමනම් හදන්න එපා. මොකද මේ උසස් පෙළ හේවනේ. ඒ හින්දා O level ළමයි එහෙම ගෙදර හිමින් ඉන්නවනම් හොරෙන් හදන්න මේවා.
එයාලා හෙව්වොත් කියන්නේ ඔය වැට්ටේම හරිම අමාරුයි කියලා. නැත්තම් එහෙම අපිට අර තියෙන ලෙවල් එක නැති වෙන්න පුළුවන් ගෙදරදී. හරිද? එහෙනම් ගෙදර නංගිල මල්ල එහෙම ඉන්නවා නම් වැට්ටේම O level කොමර්ස් එහෙම කරන ඒගොල්ලන්ට හොරෙන් හදන්න ඒගොල්ලෝ ඇහුවොත් කියන්න වැට්ටේම නම් අම්බෝ ඒව සෑහෙන අමාරුයි කියලා. නැත්තම් එහෙම ඔයලගේ ස්ටෑන්ඩඩ් එකක් නැති වෙනවනේ. හරි මේක හරි සරල දෙයක්. දිනය සැපයුම් කරු වටිනාකම වැට් මුළු වටිනාකම. ඔතන ඉන්වොයිස් සංඛ්‍ය තිබුණොත් ඉන්වොයිස් සංඛ්‍යට තීරුවක් දාගන්න. ඒව ලොකු දේවල් නෙමෙයි. ගැනුම් ජර්නලයේ සියලුම ණයට ගැනුම් මෙහෙම නම් දාන්නේ නැහැ. නැවත විකිණීමේ පරමාර්ථයෙන් කරන ණයට ගැනුම්. සරලවම කියනවා නම් තොග ණයට ගැනුම්. ඒක තමයි දාන්නේ ගැනුම් ජර්නලයේ. ගිණුම් තියෙන විදිහ හරි සරලයි. අපි බහන්න මේක ලියන්නේ ගැනුම්. අපිට බහන්න දුන්න කට්ටිය සැපයුම් කරුවෝ. ඒගොල්ලන්ට අපි මුදල් ගෙවිය යුතුයි. මොකද අපි මේවා ණයටනේ ගත්තේ. ගෙවිය යුතු හින්දා ණය හිමියන්ට 27300ක් ගෙවන්නත් ඕනි. 2300ක් ගෙවන්නත් ඕනි. ඒ ඔක්කොම අපේ වගකීම්. ගැනුම් ගිණුමට හර වෙන්න ඕනි 27300ක්. ඊට සමානව වැට් පාලන ගිණුමට හර වෙන්න ඕනි 2300ක්. ඕක තමයි ගැනුම් ජර්නලය. අනිත් පැත්ත විකුණුම් ජර්නලය. හරිම සරලයි. හිතන්නවත් දෙයක් නෑ මේවා. විකුණුම් ජර්නලය අර විදිහමයි. දිනය අපි බහන්න විකුණනවා. ඉතින් මේකේ මොනවද තියෙන්නේ? අරකේ තිබුණේ ණයට ගැනුම්. මේකේ තියෙන්නේ ණයට විකුණුම්. මේකේ තියෙන්නේ ණයට විකුණුම්. සියලුම ණයට විකුණුම් මෙහෙම නෙමෙයි. හොඳට මතක තියාගන්න. තොග ණයට විකුණුම්. තවත් කියනවනම් මොනව ණයට විකුණුම්ද? අපේ තොගය ණයට විකුණුම්. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගැනුම්. ඒව ලිව ගැනුම් ජර්නලයේ. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගෙනාපු දේවල් ණයට විකුණුවොත් ඒක ලියනවා විකුණුම් ජර්නලයේ. ගැනුම් ජර්නලයේ ලියන්නේ ණයට ගැනුම්. විකුණුම් ජර්නලයේ ලියන්නේ ණයට විකුණුම්. ඉතින් අපි බහන්න විකුණනවා. අපෙන් බහන්න ගන්න කට්ටියට අපිට කියන්න පුළුවන් ගැනුම් කරු. අර වගේමයි සරලයි. වටිනාකම වැට් මුළු වටිනාකම. හරි. දිනය කවුද? අපි දාමු තුෂාර කියලා. තුෂාරට විකුණපු වටිනාකම. හරි. තුෂාර අපි දාමු රුපියල් 20000යි. වැට් එක එකතු කරා අපි හිතමු 2000යි. මුළු වටිනාකම 22000යි. සරල දේවල් තියෙන්නේ. ඊළඟට තව නමක් දාමු. සමීර කියලා දාමුකෝ. ලේසි නම් ටික. සමීරට විකුණු ටික බහන්න ටිකේ වටිනාකම රුපියල් 7500යි. අපි දැන් හිතමු වැට් එක 500යි. මුළු ගාන 8000යි. ආයෙමත් කියනවා නංගිල මල්ලි ඉරනවා හොරෙන් හදන්න. උසස් පෙළ කරන්නේ ඕවද කියලා හයි. තුෂාර සමීර ගයාන් කියලා දාමුකෝ කවුරු හරි. ගයාන් 5000යි. වැට් එක දාමු 300ක්. percentage එක ගැන මම ලොකුට හිතන්නේ නැහැ වැට් දාන. උදාහරණයක් විදිහට දාන්නේ 5300යි. කොම ටික එකතු කරා. ඔක්කොම ටික එකතු කරා. හරි. 25යි 25යි 7යි 32යි 500යි. ඉතින් දෙක එක 3යි 32යි 500යි. මෙතන මම එකතු කරේ 500ක් නේ. 2000යි 2500යි 2800යි. 32යි 2800යි 3යි 32යි 3ක් වුණොත් නම් 35යි 500යි. එහෙනම් ඔතනට එන්නේ 35යි 300යි. 8යි 5යි 13න් 3 එකක් ඉතිරි 2යි 3යි 2යි 5යි 35යි 300යි. ඔච්චරයි තියෙන්නේ. ඕක ගිණුම්ගත කරනවා ඉතින්. අපි මොනවා කරාද? ණයට බහන්න විකුණුවා. අපෙන් ණයට බහන්න ගන්න කෙනාට කියන්න පුළුවන් ණය ගැතියෝ කියලා. එහෙනම් දැන් හැදෙනවා ණය ගැති පාලන ගිණුමක්. අපෙන් ණයට බහන්න ගත්ත මිනිස්සයා අපිට මුදල් ලබා දිය යුතුයි. අපෙන් ණයට බහන්න ගත්ත මිනිස්සයා අපිට මුදල් ලබා දිය යුතුයි. හරිනේ? ඒ කියන්නේ ණය ගැතියා අපිට මුදල් ලබා දිය
යුතුයි. ඒක හොඳට මතක තියෙන්න ඕනි. ණය ගැතියා. එයා අපිට ගැති වෙලා ඉන්නේ. ණය ගැතියා දැන් අපිට ඔක්කොම දෙන්න ඕනි 35300ක්. හැබැයි හොඳට මතක තියාගන්න. ඔන්න ඕකෙන් ණය ගැතියා දිය යුතුයි කියන්නේ ණය ගැතියා කියන්නේ වත්කමක්. ණය ගැතියා අපිට දෙන්න ඕනි ගණන් ටිකෙන් 35200ක් දෙන්නේ 35200ක් දෙන්නේ මොනවා විදිහ වෙනුවෙන්ද? විකුණුම් වෙනුවෙන්. 2800ක් දෙන්නේ මොනවා වෙනුවෙන්ද? sorry මෙතන 35000 නෙමෙයි 35200 නෙමෙයි 32500 විකුණුම් 32500යි. ඒ වගේම ණයගැතිය තව 2800ක් මට දෙන්නත් ඕන. ඒ 2800 දෙන්න ඕනේ මොනවා වෙනුවෙන්ද? වැට් වෙනුවෙන්. ණයගැතිය මට විකුණුම් වෙනුවෙන් 32500ක් දෙන්නත් ඕනි. වැට් වෙනුවෙන් 2800ක් දෙන්නත් ඕනි. ණයගැතිය ඔන්න ඔය දෙකම අපිට දෙන්න ඕන. එතකොට මොකද වෙන්න ඕන? එහෙනම් ඔය දෙකම අදාළ ගිණුම් වලට මොනවා වෙන්න ඕනද? බැර වෙන්න ඕන. ණයගැතිය හර 30500යි. අපේ විකුණුම් ගිණුම බැර 32500යි. මෙතෙන්ට අපිට දාන්න පුළුවන් ණයගැතියෝ කියලා. ගිණුම් දෙකේ නම් දෙක මාරු වෙනවා. ණයගැතියකින් අපිට 2800ක් හම්බ වෙන්නත් ඕනි. ඒක එහෙනම් වැට් පාලන ගිණුම අලුතින් ගිණුම් ගැහුවට මේ ඔක්කොම යන්න ඕනේ එකම වැට් පාලන ගිණුමට. වැට් පාලන ගිණුමට බැර වෙන්න ඕන 2800ක්. ඒත් මොනවා කියලාද? ණයගැතියෝ කියලා. හරිනේ? ණයගැතිය සරල දෙයක්. අපේ ණයට බඩු ගත්ත මිනිස්සුන්ට අපි කියනවා ණයගැතියෙක්. තොග ණයට විකුණුම් තමයි ලිව්වේ විකුණුම් ජර්නලේ. හරිනේ? එතකොට මෙන්න මේ ණයගැතියාගේ මුදල් ණයගැතියාගෙන් අපිට ලැබිය යුතුයි 32500ක් ලැබෙන්නත් ඕන 2800ක් ලැබෙන්නත් ඕන 32500 ලැබෙන්න ඕනේ අපි විකුණපු භාණ්ඩ ටික වෙනුවෙන්. එතකොට 2800 ඒක ලැබෙන්නේ වැට් වෙනුවෙන්. අපි මේ කරන්නේ ණයගැතියාගේ විකුණපු බඩු ටිකට වැට් ටිකක් එකතු කරලා ඒ එකතු කරගත්ත වැට් ටික රජයට ගෙවන්න. අපි ඉතින් රජයේ නියෝජිතයෙක්. මොකද අපි වැට් වලට ලියාපදිංචි වෙලා හින්දා. ණයගැතියාගෙන් 30500ක් ලැබෙන්නත් ඕන. වැට් වෙනුවෙන් 2800ක් ලැබෙන්නත් ඕන. ඒ දෙකම ණයගැතියාගෙන් ලැබිය යුතුයි. වත්කම් හින්දා ණයගැති ගිණුමට හර වෙනවා. මේ දෙකම අදාළ ගිණුම් වලට බැර වෙනවා. ඕක තමයි මොකක්ද මේ විකුණුම් ජර්නලය. ඉතින් මොනවද මේකේ තියෙන්නේ? මොකුත් නැහැ. සියලුම ණයට ගැනුම් ජර්නලය ලියන්නේ නැහැ. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගැනුම් තමයි ගැනුම් ජර්නලය ලියන්නේ. ඒ වගේම සියලුම ණයට විකුණුම් ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන ඉඩමක් ණයට විකුණුවා කියලා එහෙම මේක ලියන්නේ නැහැ. මොකද ව්‍යාපාරයේ ඉඩම් විකුණන ව්‍යාපාරයක් නොවන හින්දා. තොග ණයට ගැනුම් ලියනවා ගැනුම් ජර්නලයේ. තොග ණයට විකුණුම් ලියනවා විකුණුම් ජර්නලයේ. හරිනේ? තොග ණයට ගැනුම් ලියනවා ගැනුම් ජර්නලයේ. තොග ණයට විකුණුම් ලියනවා විකුණුම් ජර්නලයේ. ලියලා ජර්නලය කියන්නේ පොතක්. පොතෙන් පස්සේ යනවා ලෙජර් ගිණුම් වලට. මේ විදිහට තමයි ලෙජර් ගිණුම් යන්නේ. අපි අර හදපු ෂෝට් නෝට් එක ගැන හිතුවොත් එහෙම කොහොමද ෂෝට් නෝට් එක? මේක ඕනේ නැහැ. ෂෝට් නෝට් එක තොග ණයට විකුණුම්. තොග ණයට විකුණුම්. මෙතනදී හැදෙන මූලාශ්‍ර ලේඛනයට කියනවා විකුණුම් ඉන්වොයිසිය. ඉස්සෙල්ලාම ගනුදෙනු ගැන විස්තර ටික ලියන කොළ කැලේ කියලා මතක තියාගන්නකො. විකුණුම් ඉන්වොයිසිය දිහා බලාගෙන හදනවා විකුණුම් ජර්නලය. ගැනුම් ජර්නලයෙන් හැදෙනවා ගැනුම් ගිණුම, ණය හිමි පාලන ගිණුම, ඒ දේවල් ටික. විකුණුම් ජර්නලයෙන් හැදෙනවා විකුණුම් ගිණුම, ණය ගැති පාලන ගිණුම, වැට් පාලන ගිණුම වගේ ප්‍රධාන ගිණුම් ටික. හරි. මේ තමයි ගැනුම් ජර්නලය හා විකුණුම් ජර්නලයේ කතාව. මේ තමයි ගැනුම් ජර්නලය සහ ඔය කියන විකුණුම් ජර්නලයේ කතාව. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. මේක ලොකුවට ගන්න තරම් දෙයක් නැහැ. ඇත්තටම කියනවා ලොකුවට ගන්න තරම් දෙයක් ඇත්තෙම නැහැ. දැනගන්න ඕන පොඩි දෙයයි. හරියටම කොහොමද මේක ඩබල් එන්ට්‍රි අර අපි කියන්නේ එක එක තැන්වලදී කැඩිලා යන්නේ නැති වෙන්න හරියටම අපි කොහොමද බැලන්ස් වෙන විදිහට ගිණුම් වලට දාගන්නේ කියන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. මේවා ලියන ඒවා එච්චර ලොකුවට හිතන්න තරම් දේවල් නෙමෙයි. එතකොට අපි මේ වෙනකොට මුදල් ලැබීම් ජර්නලයේ හරි මුදල් ගෙවීම් ජර්නලයේ හරි ගැනුම් ජර්නලයේ හරි විකුණුම් ජර්නලයේ හරි. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ
ආපසු එවුම් ජර්නලයයි ආපසු යැවුම් ජර්නලයයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ආපසු එවුම් ජර්නලයයි ආපසු යැවුම් ජර්නලයේ කතාව. මේක ලේසි. මට නම් තවත් ලේසි. මට තියෙන්නේ මේක පොඩ්ඩක් නම වෙනස් කරන්න විතරයි. හරි. බලමු කතාව. ගැනුම් ජර්නලයේ තියෙන්නේ ණයට ගැනුම්. ණයට ගැනුම් තමයි එපා කියලා ආයි හරවල යවන්නේ. ණයට ගැනුම් තමයි එපා කියලා ආයි හරවල යවන්නේ. එහෙනම් මම මේ හදපු ගැනුම් ජර්නලයම තමයි අනිත් පැත්තට නම වෙනස් කරොත් ගැනුම් ජර්නලයේ ඒකට කියනවා මොකක් කියලාද? ගැනුම් ණයට ගත්ත ඒවා මේකේ තියෙන්නේ. මේකමයි රූල් වෙන්න ඕනි. මේ විදිහම එකක් අලුතෙන් රූල් වෙනවා. ඒකට කියනවා ආපසු යැවුම්. ගත්ත ඒවා ණයට ගත්ත ඒවා හොඳ නෑ කියලා ආයි හරවල යවනවා. මෙන්න මේකට කියනවා ආපසු යැවුම් ජර්නලය කියලා. හරි. අගයන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේ ස්ට්‍රක්චර් එකේ ඒ කියන්නේ ගානේ සැකිල්ලේ වෙනසක් වෙන්නේ නැහැ. සැකිල්ලේ වෙනසක් වෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඒකයි කියන්නේ ගැනුම් ජර්නලයේම තමයි ගැනුම් කියන වචනේ මැකුවට පස්සේ ඒකමයිපත් වෙන්නේ මොකක්ද? ආපසු යැවුම් ජර්නලයේ විදිහට. ගැනුම් ජර්නලයේම තමයි අනිත් පැත්තටපත් වෙන්නේ ආපසු යැවුම්. හේතුව ණයට ගත්ත ඒවා තමයි එපා කියලා හරවල යවන්නේ. එතකොට අත්පිට ගන්න ඒවා ආපසු යැවුම් කරන්නේ නැද්ද? ගිනුම් කරන්නේ අත්පිට ගන්න ඒවා ආපසු යැවුම් වෙනවා කියලා සලකන්නේ නැහැ. ගිනුම් කරන්නේ ආපසු යැවුම් වෙනවා කියලා සලකන්නේ මොනව විතරද? ණයට ගත්ත ඒවා විතරයි. හරි. මම මගේ ගැනුම් ජර්නල් හිමුව තියෙනවා. මම රූල් කරන්න ටිකක් කම්මැලිනේ. ඒ හින්දා මම මෙන්න මේ ටික මකලා දාලා ඔයාලට මේකේ ආපසු යැවුම් ජර්නල් එකක් පෙන්වන්න හදන්නේ. සරලයි. මට හරි ලේසි. ඔයාටත් ලේසි. ලොකු දෙයක් නැහැ. අමල් කමල් නිමල්ගේ ගණන් ටිකත් මම පොඩ්ඩක් මකා ගන්නවා. දැන් මේ මොකද්ද? මේ තියෙන ගැනුම් ජර්නල් එහෙම නෙමෙයි. මේ තියෙන්නේ ආපසු යැවුම් ජර්නල්. මට කියන්න ඕනේ මෙච්චරයි. මම අලුතෙන් රූල් කියන්නේ නැත්නම් ඇත්තටම කම්මැලි කමට නෙමෙයි. ගැනුම් ජර්නලයේම තමයි ආපසු යැවුම් ජර්නලේ බාටපත් වෙන්නේ. ළමයින්ට හිතෙනවා නම් අනේ මට ආපසු යැවුම් ජර්නලේ මොනවද ආපසු යැවුම් ජර්නලේ ලියන ටික මට අමතක වෙයිද? මට පැටලෙයිද වගේ කියලා හිතනවා. එහෙම පැටලෙන්නේ නැහැ. ණයට ගත්ත ඒවා තමයි එපා කියලා ආයි හරවල යවන්නේ. එහෙනම් ගැනුම් ජර්නලේම තමයි ඒකමයි ඒ විදිහටම ආපසු යැවුම් ජර්නලේ බවට පත් වෙන්නේ. නම විතරයි වෙනස් වෙන්නේ. ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිනේ කතාව? හරි. හරිම සරලයි. අමල්ගෙන් ගත්ත භාණ්ඩ වලින් අමල්ට ආපහු හොඳ නැහැ කියලා හිතලා ඒ කියන්නේ අපි කියනවා අමල්ට ඔයා එවපු භාණ්ඩ ටිකෙන් මේ ටික නම් අපිට එපා කියලා අපි හරවල යවනවා. අමල්ට එවුව කියනකො 1000ක ඒවා 1000යි. වැට් එකක් තිබුණා කියනකො රුපියල් 100ක මුළු වටිනාකම 1100යි. වැට් එක එහෙම වෙනම ගලපලා ගන්න ඕනි. ඒව බලමු ඉස්සරහා ගණන් වලදී කොහොමද වැට් එක එහෙම වෙන් කරලා ගන්නෙ. ඒක ගාන කියන විදිහට ටටක් ගාලා වෙනස් කරලා ගන්න පුළුවන් වෙන්න ඕන. කමල්ගේ වලට ටික කමල්ට යවුවේ නෑ කියනකො. ඒතකොට කමල් කියලා කෙනෙක් ඕනි වෙන්නේ නෑ. අපි කමල්ව මකලා දාමු. කමල්ගෙන් ගත්ත කිසිම දෙයක් ආයෙ කමල්ට එපා කියලා හරවල යවලා නෑ එහෙනම්. හරි. නිමල්ට 800ක ඒවා යවුවා කියන්නකො. වැට් එක 120යි කියලා හිතන්නකො. 150යි කියමු. ලේසිනේ වැඩේ. එතකොට 950යි. මෙන්න මේක එකතු වෙනවා. 1800යි. මෙන්න මෙතන තියෙනවා 250යි. මෙන්න මෙතන තියෙනවා 1800යි 250යි 2050යි. ඔච්චරයි. ඊට පස්සේ නිර්මාණය වෙනවා ආපසු යැවුම් ජර්නලයට අනුව ආපසු මේකට අදාළ ගිණුම් ටික. එතකොට මේකේ ප්‍රධාන ගිණුම තමයි ආපසු යැවුම් ගිණුම. හරිනේ? සරලම දෙය මෙන්න මෙහෙම. අමලුයි නිමලුයි කියන්නේ අපේ සැපයුම් කරුවෝ. ඒගොල්ලන්ට තමයි අපි මේ භාණ්ඩ එපා කියලා ආයෙ හරවල යවුවේ. එහෙනම්
ආයෙ පාරක් කියන්න පුළුවන්. මේ ඉන්නේ අපේ ණය හිමියෝ. ණය හිමියන්ට තමයි අපි මේ බඩු ටික ආපහු එපා කියලා හරවල යවන්නේ. ණය හිමියන්ගෙන්ම තමයි අපි ණයට බහන්න ගත්තේ. ඒ වගේම ණය හිමියන්ට තමයි අපි මේ බහන්න ටික එපා කියලා හරවලා යවන්නේ. එහෙනම් අපේ ණය හිමියන්ට අපි දැන් ණය හිමියන්ට දෙන්න තියෙන සල්ලි සමස්ත ගාන අඩු වෙනවා කීයක්ද? 2050ක්. ණය හිමියන්ට අපි 1800ක් දෙන්න ඕනිත් නෑ. ණය හිමියන්ට අපි වැට් එක 250 දෙන්න ඕනිත් නෑ. එහෙනම් අපේ කාටද ණය හිමියන්ට මේ ණය හිමි පාලන ගිණුම අපේ ණය හිමියන්ට ණයට බඩු ගත්තොත් ණය හිමියන්ට මුදල් සහ වැට් ගෙවිය යුතුයි. ආපසු හරවල යවුවා කියන්නේ මුදල් ගෙවන්න ඕනිත් නෑ ඒකට. ආපසු හරවල යවපු ටිකට වැට් ගෙවන්න ඕනිත් නෑ. එහෙනම් මෙතනදි වෙන්නේ ආපසු යවුම් වලදී වෙන්නේ ණය හිමියෝ කියන වගකීම ටිකක් අඩු වෙන එක. මොලේ ටක් ගාලා ප්‍රොසෙස් කරගන්න. ගැනුම් ජර්නලයේ තියෙන්නේ ණයට ගැනුම්. ණයට ගන්නකොට ණය හිමියන්ට මුදල් ගෙවිය යුතුයි. වගකීමක් වැඩි වෙනවා. ආපසු යවුම් කරපුවාම ඒ වගකීම ටිකක් අඩු වෙනවා. මොකද ආපහු හරවල යවුවා කියන්නේ ඒ බඩු වලට සල්ලි ගෙවන්න ඕන නෑ. ණය හිමියන්ට ගෙවන්න තියෙන මුදල් අපි නිදහස් වෙනවා 2050ක්. ඒ 2050 කෑලි දෙකකට කැඩෙනවා. 1800කුයි 250කුයි. මේ 1800 තමයි සලකන්නේ මොනවා විදිහටද? ආපසු යවුම් විදිහට. මෙන්න මේක තමයි සලකන්නේ ආපසු යවුම් විදිහට. මෙන්න මේ 250 සලකනවා මොනවා විදිහටද? වැට් විදිහට. හරිම සරලයි. මොකද්ද වෙන්න ඕනි? ගිණුම් දෙකක් හැදෙන්න ඕනි. මොනවද ඉතුරු ගිණුම් දෙක? ඊළඟ ගිණුම හැදෙනවා. මේවට අදාළ ගිණුම් දෙක. ආපසු යවුම් ගිණුම. ආපසු යවුම් ගිණුමයි ඊළඟ ගිණුම වැට් පාලන ගිණුම. ආපසු යවුම් ගිණුමට ණය හිමියන්ට හර වුණා 1800ක්. ආපසු යවුම් ගිණුමට බැර වුණා 1800ක්. කවුරු කියලාද? ණය හිමියෝ. ණය හිමි පාලන ගිණුමට හර වුණා 250ක්. වැට් පාලන ගිණුමට බැර වුණා 250ක්. කවුරු කියලාද? ණය හිමියෝ කියලා. ඔච්චරයි. මේවා මාරු නෑ. හරිම සිම්පල් දේවල්. හැබැයි පොඩි සරල තර්ක ටිකක් මේ වෙනකොට ඔළුවේ හැදෙනවා. හේතුව මේ වෙනකොට අපි ගැනුම් ජර්නලයේ විකුණුම් ජර්නලයේ ඉගෙනගෙන තියෙන හින්දා. මොකද්ද තර්ක ටික? තොග ණයට ගැනුම් ලියනවා ගැනුම් ජර්නලයේ. ණයට ගත්ත ඒවා තමයි හිටපු ගමන් එපා කියලා සන්නම හොඳ නැති වෙලා එවපු බඩු එවපු බහඬ තොගය සමහරවිට සන්නම වෙනස් වෙලා එක්ක අපි බලාපොරොත්තු වෙච්ච ක්වොලිටි එකෙන් ගුණත්වයෙන් ඒ බහඬ නැහැ. අපි ඒ හින්දා හරවල යවනවා විවිධ හේතු මත. ණයට ගත්තොත් ලියනවා ගැනුම් ජර්නලයේ. එතකොට ණයට ගත්තාම ණය හිමියෝ කියන වගකීම වැඩි වෙලා ණය හිමියන්ට ඒ මුදල් ගෙවිය යුතු හින්දා ණය හිමියා කියන වගකීම වැඩි වෙනවා. ණයට ගන්නකොට ණයට ගත්ත ඒවා එපා කියලා ණය හිමියන්ට ආපහු හරවල යවුවොත් ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. ණයට ගන්නකොට ණය හිමියෝ කියන වගකීම වැඩි වෙනවා. ගත්ත ඒවා එපා කියලා ආයෙ හරවල යවනකොට ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. මෙන්න ණය හිමියෝ කියන වගකීම අඩු වෙන විදිය ආපසු යවුම් කියලා අඩු වෙනවා 1800ක්. වැට් විදිහට අඩු වෙනවා 250ක්. ආපසු යවුම් ගිණුමට එතකොට බැර වෙනවා 1800ක්. ණය හිමි පාලන ගිණුමට බැර වෙනවා 250ක්. ඇයි මෙහෙම වෙන්නේ කියලා කල්පනා කරනවා නම් මම මේ වීඩියෝ එකේ සරල පැහැදිලි කිරීම ටික තමයි කරන්නේ. නිකන් ඉන්න ගමන් ඔයාලා චුට්ටක් ඊට වඩා අධ්‍යයනය කරලා බලන්න ඇයි මෙහෙම වෙන්නේ. හැබැයි ඉතින් මෙතනම උත්තරෙත් තියෙනවා. ණයට බඩු ගන්නකොට ණය හිමියෝ කියන වගකීම වැඩි වෙලා ණය හිමියන්ට බැර වෙනවා. ආපසු යවුවාම ඒ වගකීම අඩු වෙන හින්දා තමයි ණය හිමි පාලන ගිණුම හර වෙන්නේ. හරිනේ? හොඳට මතක තියාගන්න. ඔතනින් මෙන්න මෙතෙන්ට මේක ගලපගත්තට පස්සේ ඊතුරු ගිණුම් දෙක ගලපන එක මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඔය තමයි ආපසු යවුම් ජර්නලයේ කතාව. ආපසු යවනකොට ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. මෙන්න බලන්න. ආපසු යවනකොට ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. ඒ නිසා ආපසු යවුම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනයේ මම නම් මතක තියාගෙන ඉන්නවා එතනින්ම අරගෙන හරපත කියලා. හරිනේ? ආපසු යවනකොට ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. වගකීම අඩුවීම ලියන්නේ හරපැත්තේනේ.
ඒ හින්දා ආපසු යැවීමට අදාළ මූලාශ්‍ර ලේඛනය මතක තියාගන්නවා මම මොනවා කියලාද? හරපත කියලා. මෙන්න මෙතන. දැන් හරි. ආපසු යැවුම්. ඒකට අදාළ මූලාශ්‍ර ලේඛනය. අනිවාර්යෙන් MCQ එක. තුන්වෙනි MCQ එක A level පේපරේ 3 හෝ 4. 1 ගිණුම් කරන්නේ අරමුණ. 2 3 ගිණුම් කරන සංකල්ප. එතකොට 4 හෝ 5 සමීකරණයත් එක්ක මූලාශ්‍ර ලේඛන. හරපත දිහා බලාගෙන හදනවා ආපසු යැවුම් ජර්නලය. ඒකෙන් හදනවා ගිණුම. එතකොට ආපසු යැවුම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනයේ විදිහට වැඩ කරන්නේ කවුද? හරපත. මතක තියාගන්න. මතක තියාගන්න පොඩි ටිප් එකකුත් මම කියලා දීලා තියෙනවා එතන. මොකද්ද මම කියලා දුන්නේ? ආපසු යවනකොට නයි හිමියෝ කියන වගකීම මම මතක තියාගෙන ඉන්නේ එහෙම. ආපසු යවනකොට නයි හිමියෝ කියන වගකීම අඩු වෙනවා. ඒ හින්දා ඒකට අපි කියනවා හරපත කියලා. නයි හිමියෝ කියන වගකීම අඩු වීම හරනේ. හරි. ලේසි. ඊළඟට මෙන්න තියෙනවා විකුණුම් ජර්නලය. තොග ණයට විකුණුම් තමයි විකුණුම් ජර්නලය ලියන්නේ. තොග ණයට විකුණුම් තමයි විකුණුම් ජර්නලය ලියන්නේ. එතකොට දැන් ණයට විකුණපුව එපා කියලා හරවල එව්වොත් කවුරු විසින්ද? ණය ගැතියෝ විසින්. ඒකට අපි කියනවා ආපසු එවුම් ජර්නලය. ඒකට අපි කියනවා ආපසු එවුම් ජර්නලය. මට කියන්න ඕනේ උනේ විකුණුම් ජර්නලයම අනිත් පැත්තට ගහපුවාම ඒකට අනිත් පැත්ත ගහුවා නෑ. සෝරි අනිත් පැත්ත ගහනව නෙමෙයි. විකුණුම් ජර්නලයේම නම වෙනස් කරොත් ඒක තමයි ආපසු එවුම් ජර්නලය වෙන්නේ. හේතුව ණයට විකුණන ඒවා තියෙනවා විකුණුම් ජර්නලයේ. ණයට විකුණන ඒවා තමයි අනිත් පැත්තට එපා කියලා ආය හරවල එවන්නේ. එහෙනම් විකුණුම් ජර්නලයේම අනිත් පැත්ත ගැහුවොත් ඒකට අපිට කියන්න පුළුවන් ඒ තමයි ආපසු එවුම් ජර්නලය කියලා. පැහැදිලිනේ? විකුණුම් ජර්නලයම නම වෙනස් කරා. මට අනිත් පැත්ත ගැහුණා කියලා කියවුණ එක වැරදි. ඒක සොරේ. ආපසු එවුම් ජර්නලය කියන්නේ විකුණුම් ජර්නලයම තමයි ආපසු එවුම් ජර්නලයේ විදිහට නම විතරයි වෙනස් වෙන්නේ. මේ ස්ට්‍රක්චර් එක සැකිල්ල ඒ විදිහටම මේක තියෙනවා. ඒක කිසි වෙනසක් වෙන්නේ නැහැ. හරි. සරල දේවල් ටික. මෙන්න මෙතන දෙන දේවල් ටික මම මකා ගන්නවා. මට ලේසි. මෙන්න තියෙනවා ආපසු එවුම් ජර්නලයක්. ණයට විකුණුවා තමයි මේ එපා කියලා ආයි හරවල එවන්නේ. හරි. ණයට විකුණුවා තමයි එපා කියලා ආයි හරවල එවන්නේ. හරි. තුෂාර නේද? තුෂාර 1300 කියව වෙනවා කියලානකො. තුෂාර 2200 කේව යවනවා. එතකොට වැට් එකක් තියෙනවා 150ක. එතකොට මුළු ගාන 2350යි. සමීර 1200 කේව වුණා කියන්නකො. වැට් එක තිබුණා කියන්නකො. එතන 150ක් අපි තුන් 250ක් තිබුණා වැට් එක. එතකොට එක්කම තියෙනවා 1450ක්. මම පර්සන්ටේජ් කියන ලොකුට හිතුවේ නෑ. මෙතන තියෙනවා 3400ක්. මෙතන තියෙනවා 400ක්. මුළු ගාන අනිවාර්යෙන් ඒ 3800ක් ඉතින් කොහොමත් එකයි. 3800යි. මේ තියෙන්නේ ආපසු එවුම් ජර්නලය. මොකද ඔළුවට තියෙන්න ඕනි. ඔළුවේ තියෙන්න ඕන දේ මතකේ මොනවද තියෙන්න ඕන. ණයට විකුණන ඒවා තියෙනවා විකුණුම් ජර්නලයේ. ණයට විකුණපුව තමයි එපා කියලා ආය හරවලා එවන්නේ. එතකොට විකුණුම් ජර්නලයේම තමයි නම වෙනස් වුනහම ආපසු එවුම් ජර්නලයේ බවට පත් වෙන්නේ. මේව මුකුත් වෙනස් වෙන්නේ නැහැ. ගිණුම් තියෙන විදිහ. අපි ණයට විකුණුවා. විකුණනකොට ණයගැතියෝ කියන වත්කම වැඩි වුණා. ණයට විකුණනකොට ණයගැති ගිණුම හර වුණා. ඔයාලට මතක ඇති. මකන්න කලින් ඒව තිබුණේ මේ පැත්තේ. ඇයි? ණයට විකුණනකොට ණයගැතියෝ කියන වත්කම වැඩි වුණා. දැන් ණයගැතියෝ ඒ ටික එපා කියලා ආයි අපිට එවනවා. එහෙනම් ණයගැතියන්ට බැර වෙන්න ඕන. ණයගැතියන්ට බැර වෙන්න ඕනි වටිනාකම් දෙකක්. මොනවද? 3400ක් බැර වෙන්නත් ඕන. 400ක් බැර වෙන්නත් ඕන.
3400 මොනවද? ආපසු එවුම්. මේ 400 මොනවද? වැට්. හරිම සරලයි. ඊතුරු ගිණුම් දෙක සාමාන්‍ය විදිහට යනවා. මොකක්ද? ආපසු එවුම් ගිණුම හර වෙනවා කීයක්ද? 3400ක්. ඒ වගේම වැට් පාලන ගිණුම හර වෙනවා කීයක්ද? 400ක්. හේතුව ණයගැතියන්ට බැර වුණා 3400කුයි 400කුයි. සරලවම කියනවා නම් ණයට විකුණනකොට ණයගැතියෝ කියන වත්කම වැඩි වෙලා ණයගැති පාලන ගිණුම හර වුණා. ඒව එපා කියලා හරවල එවනකොට ණයගැතියෝ කියන වත්කම අඩු වෙලා ණයගැති ගිණුම ණයගැති පාලන ගිණුම බැර වෙනවා. ඊට හරියන විදිහට ආපසු එවුම් ගිණුමයි වැට් පාලන ගිණුමයි හර වෙනවා. ඔය තමයි මූලික සටහන් පොත් ටික. අතන නෝට් එක. ඒක ඔයාලට හදා ගන්න පුළුවන්. මොකක්ද එතන තියෙන්නේ? එතන තියෙන දේ මෙන්න මෙතන තියෙනවා. ආපසු එවුම්. ආපසු එවුම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනය. ආපසු එවනකොට ණයගැතියෝ මම ඒක මතක තියාගෙන ඉන්න මෙන්න මෙහෙම. ආපසු එවනකොට ණයගැතියෝ කියන වත්කම අඩු වෙනවා. ණයගැතියෝ කියන වත්කම අඩුවීම බැරිහින්දා මම මේක මතක තියාගෙන ඉන්නේ බැරපත කියලා. එතකොට විභාගේ පැටලෙන්නේ නැහැ. ඔතන ඉන්නේ පැටලිලා MCQ එකේ ලකුණ නැති වෙන්නේ. හරි. ආපසු එවනකොට ණයගැතියෝ කියන වත්කම අඩු වෙනවා. ඒ නිසා වත්කම අඩු වීම බැරයි. මූලාශ්‍ර ලේඛනය බැරපත. මෙතන නෝට් එක ඉවරයි. ආපසු එවුම් මූලාශ්‍ර ලේඛනය බැරපත. බැරපත දිහා බලාගෙන හදනවා. ආපසු එවුම් ජර්නලය. එතනින් ගිණුම් වලට යනවා. ඔච්චරයි කතාව. මොනවද මේ තිබුණේ? එහෙනම් මේ වෙනකොට කලින් වීඩියෝ එකේ මේකේ මූලික සටහන් පොත් 6ම ඉවරයි. මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, ආපසු එවුම් ජර්නලය, ආපසු එවුම් ජර්නලය. මේක මෙච්චර සරලද? ඔව් සරලයි තමයි. අරන් බලන්න 2024 වගේ පේපරයක්. ඒ පේපරේ කොහොමද ටිකක් සරලයි. එහෙම කියනව නෙමෙයි. හැබැයි මේවා පාස් පේපර් 10ක් විතර හැදුවට පස්සේ මේ ගාන තුල ලොකුවට හිතන්න දේවල් නැහැ. හැබැයි ඔයාලා දැනගන්න ඕන මේවා ඉක්මනට රූල් කරන්න. ඉක්මනට තමන්ගේ වේග උපරිම වේගයෙන් ගාන හදලා අමාරු ගණන් වලට වෙලා විතුරු කරගන්න ඔයාලා පුළුවන් තරම් දක්ෂ වෙන්න ඕන. මට දෙන්න තියෙන අවවාදය තමයි ගොඩාක් වෙලා ගොඩාක් කාලය ගොඩාක් ඔයාගේ මුදල් ගොඩාක් ඔයාගේ කාලය මුදල් පැත්තකින් තියමුකෝ. කාලය මුදල් කියන සාධකය අමතක කරලා කාලය වගේ දෙයක් ගත්තොත් ලොකු කාලයක් මේකට වියදම් කරන්න එපා. මේකෙදි ඔයා බලන්න මේක තමයි තියරිය. දැන් බලන්න පාස් පේපර්ස් වල තියෙන ගණන් වලට මේ තියරිය මම කොහොමද ටක් ගාලා ඇප්ලයි කරන්න කියලා. උසස් පෙළේදී වෙලාව මදි වෙන්නේ. දන්න තියරිය ගානට ඇප්ලයි කරන්න ගියාම වෙලා මදි වෙනවා. මොකද ඉගෙන ගත්ත දේවා කවදාවත් දැකපු නැති අලුත්ම ගානකට ඇප්ලයි කරන්න ගියාට පස්සේ ඒ දෙයට අපිට ටිකක් වෙලා යන්න පුළුවන්. ඉතින් නිරන්තරයෙන් ඔයා පුහුණු වුණොත් ඉගෙනගත්ත තියරිය ටට්ටක් ගාලා දාලා ටක් ගාලා ගිණුම් ටික ගහලා මූලික සටහන් පොත්වල ගාන හදා ගන්නත් පුළුවන්. සමහරවිට ඔයාලා මූලික සටහන් පොත් ගන්න විභාගේ හදන්නෙත් නැහැ රූල් කරන්න ගියාම වෙලා යනවා කියලා. එහෙනම් දැන් ඉඳලා ටට්ටක් ගාලා රූල් කරගෙන මේ ගණන් ටක් ගාලා හදන්න මහන්සි වෙන්න. මේ වගේ ඩබල් එන්ට්‍රි පාඩම් කරගෙන ඊට පස්සේ මේ වඩා ෂෝට් නෝට් ගහගෙන එහෙම කරන්න නම් ඕනේ කමක් නැහැ. ඇත්තට මේවට ෂෝට් නෝට් ගහන්න යන්නත් එපා. එහෙම තේරුමක් නැහැ. සහ මේ වගේ ඩබල් එන්ට්‍රි පාඩම් කරන්න යන්නත් එපා. මේ වගේ ඩබල් එන්ට්‍රි පාඩම් කරන්න දෙයක්වත් නැහැ. සරල තර්ක වලින් ඩබල් එන්ට්‍රි මතක තියාගන්න. වත්කමක් වැඩි වෙනකොට ණයගැතියෝ අඩු වත්කමක් වැඩි වෙනකොට ණයගැතියෝ හර වෙනවා. ඒ වැඩි වෙච්ච වත්කම ණයගැතිය බඩු ටික එපා කියලා ආය හරවල එව්වොත් ඒ ණයගැතියෝ කියන වත්කම අඩු වෙනවා. ඒ වගේ සරල තර්ක වලින් මේ ටික මතක තියාගන්න. හරි. එහෙනම් ආයෙත් තව accounting පාඩමකින් අපි හම්බ වෙමු. හැමෝටම thank you.